ඔන්න ඉතින් මේ දිග හැරෙන්නේ මගේ වෙසක් දවස. අපි ඊට කලින් දවසේ, ඒ කියන්නේ 29 වෙනිදා වෙසක් කූඩු හැදුවා. ඒ කියන්නේ එයාලා ගෙදරින් හදාගෙන ආවා. අපි එකතු වෙලා ඇලෙව්වා. අපි තුන්දෙනාම එකතු වෙලා වෙසක් කූඩුවට රැලි කැපුවා. මං නවලා දුන්නා. ඒ දෙන්නත් එක්ක ගානට කැපුවා. ඊට පස්සේ අපිට තිබ්බ අපේ වටපිටාව සුද්ද කරගන්න. අපි පන්ති ඉස්සරහ අතු ගාලා ලස්සන කරගත්තා. ඔයාලට පේනවද මේ කූඹි ටිකකුත් කැමරාවට අහු වෙලා තියෙනවා. උන් එහා මෙහා යනවා. යාළුවෝ එකතු වෙලා අපි අච්චාර දන්සලක් දුන්නනේ. ඉතින් ඒකට අපි වැඩ කරන්න ආවා එදාම හවස 29 වෙනිදා හවස. මේ අපි අඹ එහෙම සුද්ධ කරනවා. අඹ කිලෝ 70ක් විතර සුද්ධ කරා අපි කට්ටිය. දන්සල ඉවර වෙනකම්ම කැන්දකොළ වලින් ගොටු හදලා දුන්නා. මේ තියෙන්නේ ඒ වෙලාව. ඊට පස්සේ අපි ළඟපාත තියෙන දන්සල් වඳින්න ගියා. දවල් වෙලා බඩගිනිත් නිසා බත් දන්සලක් හොයාගෙන යනකොට එකක් හම්බුණා රයිස් දන්සලක්. ඒකෙන් කාලා දැන් මේ යන ගම. ඊට පස්සේ අපි රෑ වෙලා ටවුන් එක පැත්තේ ගියා. තොරණක් තිබ්බා. ඒකයි කූඩු බලන්නයි. මේ බලන්නකො ලස්සන වියන් වගේ ලස්සනට ලයිට්ස් දාලා මාරම ලස්සනට තිබ්බා. මාල් ට්‍රැෆික් එකක් තිබ්බේ. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ වෙසක් දවස් 2 ගෙවුනේ. ඔයාලගෙත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.